අස්වැසුම දීමනාව මේ වන විට ලක්ෂ 17ක් ලබාගෙන ඇති අතර ධනවත් පුද්ගලයන්ටද එම දීමනාව ලැබෙන බව පැවසෙන නමුත් මේ මස සිට ඔහුගේ දීමනාව නවතා අඩු කර ඇති බවද පැවසේ. වත්මන් අඩු කිරීමෙන් පසු මිලියන 1.5ක ජනතාවක් මෙම අස්වැසුම දීමනාව සඳහා සුදුසුකම් ලබා සිටිති. මේ තත්ත්වය තුළ තවමත් යහතින් සිටින අය හඳුනාගෙන ඔවුන්ගේ අස්වැසුම ගෙවීම නතර කිරීම සඳහා වැඩිදුර පරීක්ෂණ පවත්වන බවද පැවසේ. මෙම අවස්ථාවේදී ඔබගේ අස්වැසුම ගිණුම අත්හිටුවා තිබේද නැද්ද යන්න වහාම පරීක්ෂා කරන්න. මෙම මාසයේ ගෙවීම ඔබගේ අස්වැසුම ගිණුමට බැර කර ඇතනම් එවිට ඔබට ඔබගේ අස්වැසුම නතර කර නොමැති බව තහවුරු කරගත හැකියි. දෙවන අදියරේ තවමත් ලියාපදිංචිය සඳහා ඔබේ නිවසට කිසිවෙකු පැමිණ නැති බවට බියවිය යුතු නැත. එම කටයුතු මැයි මාසය දක්වා සිදු කරන බව නිවේදනය කර ඇත. ලියාපදිංචි වූ පුද්ගලයින්ගේ නිවෙස්වලට බලධාරීන් ළඟදීම පැමිණේ. මෙම අදියරේදී ඩිජිටල් කරන්නේ දෙවන අදියර අවසන් කළ අයට QR කේතය නිකුත් කර ඇත. මෙම QR කේතය ලබන්නන්ගේ තොරතුරු අස්වැසුම වෙබ් අඩවියට උඩුගත කෙරේ. එබැවින් ඔබට අස්වැසුම වෙබ් අඩවියට ගොස් ඔබ ලබා දුන් තොරතුරු නිවැරදිව උඩුගත කර ඇද්දැයි පරීක්ෂා කළ හැකිය. තවත් අලුත් විස්තර දැන ගැනීමට slnews.channel එක සබ්ස්ක්‍රයිබ් කර ළඟම තියෙන බෙල් බටන් එකත් ක්ලික් කරන්න. ස්තුතියි.